කෑවට පස්සේ තමන්ගේ පිගානවත් හොදලා තියන්න බැරි දරුවෙක් ඉන්නවා නම් ඒක නිකම්ම විනය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඒකේ දරුවගේ මුළු අනාගතයෙන් පේන කන්නඩියක් වගේ. අතන මෙතන ප්‍රශ්නේ පිගානේ නෙවෙයි. එක්කෙනෙක් අවුල් කරපු දේවල් තව කෙනෙක් අස් කරනවා දකිනකොට ඒ දරුවා ඉගෙන ගන්න වැරදි පාඩමයි මෙතන තියෙන බරපතලම වැරද්ද. දරුවෙක් දාලා යන හැම දෙයක්ම දෙමව්පියෝ පස්සෙන් ගිහින් අස් කරනවා නම් ඒකෙන් දරුවට ලැබෙන්නේ වැරදි පණිවිඩයක්. ඒ කියන්නේ ඔයාට වගකීමක් ගන්න ඕනේ නැහැ. ඒක කරන්න කවුරු හරි ඉන්නවා. මේ සිතුවිල්ල දරුවගේ හිතේ තදින්ම කාවදිනවා. අනුන් මත යැපෙන වැඩිහිටියෝ බිහි වෙන්නේ මෙන්න මේ විදියට. ඒක හරිම භයානක තත්ත්වයක්. මෙහෙම අය ලෝකයෙන් හැමදේම බලාපොරොත්තු වෙනවා. හැබැයි Tamanගෙන් ලෝකෙට වෙන්නේ ඊටම අඩු සේවයක්. ගරුත්වය, අවස්ථාව හැමදේම ඉල්ලුවට Tamanගේ මූලික වගකීම් පවා ඉටු කරන්න ඔවුන්ට මතක නැහැ. නොසෝදපු පිගානේ කියන්නේ පොඩි දෙයක් වගේ පෙනුනට ඒකෙන් කියවෙන්නේ ඒ පුද්ගලයා ජීවිතයට මුහුණ දෙන විදිහ ගැන ලොකු කතාවක්. පොඩි කාලේ ඉඳන්ම අනුන් ලබා වැඩ කරව ගන්න පුරුදු වුණ අය පස්සේ කාලෙකදී හැමදේටම දොස් කියන අය බවට පත් වෙනවා. රස්සාවට ලොක්කට නැත්තම් දෛවයට බනින්නේ තමන්ගේ වගකීම තමන්ට ගන්න බැරි හින්දා. තමන්ගේ කුණු තමන් අස් කර ගන්න ඉගෙන ගන්න දරුවා තමන්ට තියෙන දේවල් අගය කරන්නත් තමන්ගේ ගෙදරට ආදරය කරන්නත් ඉගෙන ගන්නවා. කිසිම දෙයක් නිකන් ලැබෙන්නේ නැහැ කියන එක ඔහු තේරුම් ගන්නවා. නීතිය හරි සරලයි. ඔයා දෙයක් අවුල් කළා නම් ඒක ඔයාම හදා ගන්නවා. ඔයා දෙයක් පාවිච්චි කළා නම් ඒක ඔයාම පිරිසිදු කරන්න ඕනේ. ගෙදර කියන්නේ හෝටලයක් නෙවෙයි. කවුරුත් ඔයාගේ වැඩ කාර්යය නෙවෙයි. නියම පරිණත භාවය පටන් ගන්නනේ මගේ වැඩේ මම කරන්න ඕනේ කියලා තේරුම් ගත්ත දවසටයි.